ඔය හොඳට බලන්න පිටින් ගොඩාක් ජීවිතේ සාර්ථක කරපු මිනිස්සු සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවල කාමයේ කියන එක වැඩි ෆීචර් වෙන්නේ නැහැ. බාහිරතොරේතර ඔය ගොඩාක් සාර්ථක මිනිස්සුන්ට කාම භෝගී ජීවිතයක් නැද්ද? නෑ, තියෙනවා. ඒක නේ මං කියන්නේ. තියෙනවා. ඒ මිනිස්සු ගොඩකට පිටින් දැන් මෙහෙම හිතන්නකෝ. ගොඩාක් ජීවිතේ සාර්ථක මම කියන ලෞකික වශයෙන් නේද? ලෞකික වශයෙන් හරි සාර්ථක වෙච්ච මිනිස්සු ගාව ඒගොල්ලන්ට හොඳ ගෙයක් තියෙනවා. ලොකු ටීවී එකක් තියෙනවා. කෑම ඕන තරම් වෙලා පිහලා කන්න පුළුවන් හැකියාව තියෙනවා. සබ සම්පත් වලින් ආඩ්‍යයි. හැබැයි ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න හිතක් නැහැ, වෙලාවක් නැහැ, උවමනාවක් නැහැ. මොකද ඒගොල්ලොන්ගේ ફોකස් එක තියෙන්නේ වෙන දෙයක්. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න. අර ඔක්කොම තියෙනවා. නැවත ඒවා රමණය කරන්නේ නැහැ. මොකද රමණය කරන්න තරම් ඒගොල්ලන්ගේ හිත ඒකට නැඹුරු වෙන්නේ නැහැ. මොකද මේ ඒගොල්ලන්ට ඕනේ කරන්නේ වෙන දෙයක්, වෙන ඉලක්කයකට ඒගොල්ලෝ යන්නේ. ආන්ගේ ඉලක්කෙටම ඒගොල්ලෝ ફોකස් වෙවි යන්නේ ඉස්සරහට. ඒ නිසා පින්විතනි අර හිතට වීරය අදිෂ්ඨාන වගේ දේවල් හොඳට හැදෙන්න අවස්ථාවක් තියෙනවා. අන්න ඒකයි ගොඩක් පින්විතනි ඔය ඒ පැත්තෙන් මොටිවේට් වෙච්ච මිනිස්සු වෙන්නේ. පොසිටිව් තින්කින් ඒ වගේම මොකක් හරි ගෝල් එකක් ඩිටර්මිනේෂන් එකක් අරගෙන මොකක් හරි අදිෂ්ඨානයක් අරගෙන පින්විතනේ ජීවිතේ මොකක් හරි ඉලක්කයක් කරා ගියපු මිනිස්සුන්ට කාගෙන ගියපු මිනිස්සු වෙන්නේ පින්විතනේ. අන්නේ මිනිස්සුන්ට මෙහෙට දහම දෙන්න හදනකොට හරි ලේසි දෙන්න. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ප්‍රඥාවක් තියෙනවා නම් පින්විතනේ දෙන්න ලේසි. ඒකට හේතුව මොකද්ද? අර කියන විදිහේ පාරමිතා ධර්ම හැදිලා තියෙන්නේ. හැබැයි නිවනට යොමු කළා නෙමෙයි ඒගොල්ලෝ වඩා ගත්තේ. නමුත් මේ නිවනට යොමු කරගන්න අමාරු නෑ. ඒ ශක්්‍යතාවේ හිතේ හැදිලා. දැන් තියෙන නිවනට කරකවන්න විතරයි. මොකද අර හිතේ හැකියාව, ඉවසන්න පුළුවන්කම, දරන්න පුළුවන්කම, කාගෙන යනකම, වීරිය වඩා ගත්ත එක. ඔය ඒ ටික පිටින් ඔබ ලෞකිකව කරේ කියන එක ලෝකෝත්තර ගමනක් යන අවස්ථාවේදී ඔක්කොම මේ අපත ගියා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එකක් නෑර පාවිච්චි කරන්න පුළුවන් පිටින්. දැන් කරන්න තියෙන්නේ ඔබ හරව ගන්න විතරයි නිවන පැත්තට. නමුත් එහෙම කිසි අනේ මන්දනේ අර කිසි වගතුවක් නැතුව ඔහේ නිකන් අර උදේ නැගිටිනවා අම්මා දෙන දේ කනවා ඊට පස්සේ ආයි බුදිය ගන්නවා අම්මේ ගෑන් උයන් කියනවා අර අනේ අර මොකද අපත ජීවිතේ තියෙන අපත අන්න එහෙම ජීවිතවලට පින්වතුනි මේක දෙනවා කියලා කියන එක නිකන් ඉබ්බෑවගෙන් පියාට කොට වගේ තමයි. හරි අමාරුයි පින් එක කරන්න. මොකද මේ හිතවල හැදිලා නැහැ ශක්්‍යතාවය. සමහරට නිවන කියලා දුන්නත් ඒක කරන් යන්න බෑ ඒගොල්ලන්ට. ඒ කියන්නේ ගොඩක් ඔය කියන ලෞකිකව හරි සාර්ථක වෙච්ච මිනිස්සු ගාව කාමය ලබන්න පුළුවන් වස්තුව තියෙනවා ඒගොල්ලෝ ගාව. නමුත් ඒගොල්ලන්ට ඒව ඇසුරු කරගෙන ඉන්න වෙලාවක් නැහැ. හොඳට බලන්න ඔබේ ජීවිතවල සමහර ඒ වගේ අය ඇති. ඒ හොඳ ටීවී එකක් තියෙනවා. ලෝකේ තියෙන හොඳම ටීවී එක තියෙන ගෙදර. ලෝකේ තියෙන සැපවත්ම ඇඳ තියෙන්නේ. හැබැයි වැඩි වෙලා නිදාගෙන ඉන්නේ. සමහර දවසට පැය දෙක තුනක් නිදා ගන්න. හැබැයි ඉතින් ලෝකේ තියෙන සැපවත්ම ඇඳ. කන්න හදනකොට පින්න හදනවා. ලෝකේ තියෙන රසවත්ම කෑම. හැබැයි කන ගමනොත් ෆෝන් එකේ කන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ෆෝන් එකේ බලන ෂෙයාර්ස්. ඊළඟ බිස්නස් මීටින් එක ප්ලෑන් කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතේට අර කාම සම්භෝගයේ යෙදෙන්න ඒකට නෙමෙයි ඒගොල්ලන්ට ඕනේ. ඒගොල්ලන්ට ඕනේ ඊළඟ ටීවී එක ගන්න. ඒක කරන්න බෑනේ ටීවී බල. පුළුවන්. ටීවී එක බලලා තව ටිකක් ගන්න පුළුවන්. බෑ. මේගොල්ලෝ කාර් එකක් ගත්තා නම් දැන් ඕනේ වෑන් එකක් ගන්න. ඒක කාර් එක පැද කරන්න බෑ. වෑන් එකක් ගත්තා නම් දැන් ඕනේ බස් එකක් ගන්න. බස් එකක් ගත්තා නම් දැන් ඕනේ ලොරියක් ගන්න. ලොරියක් ගත්තා නම් දැන් ඕනේ නැවක් ගන්න. නැවක් ගත්තා නම් රොකට් එකක් ගන්න. ඉතින් ඒක කරන්න බැහැ පින්වතුනි ට්‍රිප් ගිහිල්ලා. නමුත් ට්‍රිප් එකක් යන්න සුපිරිම වාහනේ ගෙදර තියෙනවා. සමහරට ඒගොල්ලෝ ඒ මිනිස්සයාගේ හෝ නෝනාගේ ගෙදර කට්ටිය යනවා ඉතින් ඒකේ. ඒ මහත්තයාත් යනවා ඉතින්. ඒ නෝනාත් යනවා ඉතින්. යන ගමනුත් ඔව් මේ අරක ට්‍රාන්ස්ෆර් කරන්න. ඔව් හරිනේ. හරි ඒක දාන්න. රයිට් ඊළඟ කොලෙක් ගන්න. මේ යන්නේ කොහෙද? ට්‍රිප් එකක්. ඔව් බලන්න ඔබේ ජීවිතේ පොඩ්ඩක් හැරිලා සමහර ඒ වගේ චරිත ඇති ඔබේ ජීවිතවල. ඒ මිනිසුන් හිතවල තියෙන පුදුම ශක්්‍යතාවයක් තියෙනවා.
ඒ ගොඩ නැගිලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට කාම සම්භෝගයේ දෙන්න අවස්ථාවල් අඩුයි. යෙදෙන්නේ නැති තරම්. හැබැයි කාමයේ ඕනේ නම් පාවිච්චි කරන ඕන තරම් දේවල් තියෙනවා. දේවල් තියෙනවා, වස්තුව තියෙනවා. හරි. දැන් ඒගොල්ලෝ ගැන කතා කරලා ඇතිනේ. දැන් යමු ඔබ ගැන කතා කරන්න. එහෙනම් පිටින් බලන්න ඔබේ ජීවිතේ මෙන්න මේවා තේරුම් අරගෙන මේවා හොඳට වැඩෙන්න නම් ඔබ ගාව තියෙනවනේ පිටින් පාරමිතා ධර්ම හොඳට පුරව ගන්න. ඡාගය කියන විදිහින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔය කියන්නේ දානය පිටින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම හරි කැමතියි ඕකට දෙන ඉංග්‍රීසි වචනේ පාරමිතාවට. ඒ කියන්නේ perfections කියලා. සමහර ඒවා තියෙනවා හරි ගැළපෙන වචන තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. සමහර ඒවා තියෙනවා මෙලොරහක් නෑ. නමුත් සමහර ඒවා තියෙනවා බොහොම ලස්සන ගැළපෙන වචන. පාරමිතා ධර්ම වල කියනවා perfections කියලා. යමක් perfect වෙන්නේ මොකක් කරොත්ද? What makes perfect? Practice makes perfect. ඉතින් හරිනේ නේද? එහෙනම් perfection තමයි මොකද දාන්න දෙන්නේ ගැළපෙනම නම. මොකද ඒක perfect වෙන නම් මම කරන්න ඕනද? practice කරන්න ඕනේ. එහෙනම් ඉවසීම කරන්නේ කොහොම කරලාද? ඉවසලා. එහෙනම් ඉන්නේ ඉවසන්න අවස්ථාවක් ආවම අනේ මට නම් බෑ ඕවත් එක ගැටෙන්න. මොකද මං ආවේ ගැටෙන්න නෙමෙයි. මං ආවේ නිවන් දකින්න. ඕගොල්ලෝ ගැටිලා බැරි නම් ඕන එකක් කරගන්න. මං යනවා නිවන් දකින්න භාවනා කරන්න. ඉතින් මං කියවනේ ගොන් උත්තර ගේන්න එපා කියලා දැන්. ඒවා හෙන්න මොන්ටිසෝරි උත්තර දෙන්නතුනේ. ඔය ටටා කියන්නේ පින්වතුනි ඔබේ හිතේ ශක්්‍යතාවය හදාගන්න ලැබෙච්ච අවස්ථාවක්. ඒවා මග හරින්න එපා. මොකද ඒවා මග හැරෙද්දී මේවත් මග හැරේ. ඔබට මේක තේරුණාට පින්වතුනි හිතේ ඔක වැඩෙන්න ඕනේ, මුල් අදින්න ඕනේ. ඔගේ කඳ පින්වතුනි හොඳට ලොකු වෙලා මහත් වෙලා එන්න ඕනේ. හොඳට දලු දාන්න ඕනේ පින්වතුනි. හොඳට අතු හැදෙන්න ඕනේ. ඒක වෙන්න නම් පින්වතුනි ඔය කුඹුර බොහොම ශක්්‍යතාවයක් තියෙන බොහොම සාරවත් කුඹුරක් වෙන්න ඕනේ. ඒක වෙන්නේ පින්වතුනි අර දසපාරමිතා ධර්ම ඔබ එකින් එක පින්වතුනි හොය කරන්නේ.